තවත් පැහැබර දිනයක ඔබට ආයුබෝවන් මිතුරනි. ඉතින් ව්‍යාපාර සංවර්ධනය, මානව හැකියාව සංවර්ධනය පිළිබඳව කතා කරගෙන ආපු අපි පුංචි ප්‍රශ්නයක් අපේ හිතට ගනිමු. ඒ තමයි මේ ආයතනය කියන්නේ මොකක්ද? ආයතනයක් කියන්නේ මොකක්ද? සැබවින්ම ආයතනයක් වම ඔබ හිතන්නේ එහි ගොඩනැගිලි, එහි යන්ත්‍ර සූත්‍ර, එහි තියෙන වාහන, විශාල නාමපුවරු මේ ආදී භෞතික සම්පත් දාමයක්. සැබවින්ම ආයතනයක් කියලා අපිට හඳුනා ගන්න තියෙන සැබෑම සාධකය තමයි එහි තියෙන සජීවීම සාධකය මානව සම්පත. එහෙනම් මානව සම්පත ආයතනය වන්නේ කෙසේද? ඒ තමයි ආයතනයක හැඩතලය තීරණය කරන්නේ. වෙළඳපළ හමුවේ ආයතනයේ පෞරුෂය තීරණය කරන්නේ, ආයතනයේ ගමන් මඟ තීරණය කරන්නේ, මේ ආදී කටයුතු සියල්ල තීරණය කරන්නේ මේ වටිනා සාධකයේ මානව සම්පත. එබැවින් ඔවුන් බඳවා ගැනීම, නිවැරදි උපක්‍රම තුලින් රඳවා ගැනීම පමණක් නොවේ, පුහුණුව සංවර්ධනය සහ නම්නීකරණය තුලින් ඔවුන් තව සංවර්ධනය කිරීම කියන්නේ ආයතනයේ තවත් ආයෝජනයක්. ඉතින් නිවැරදි ආයෝජනයක ප්‍රතිඵල දකින්නට පුහුණුව සහ සංවර්ධනය තුලින් අපි ව්‍යාපාර සංවර්ධනයේ එක දෙයක් ලෙස මේ මානව සම්පත් සංවර්ධන පුහුණු වැඩසටහන හඳුනාගන්න. මම කියන්නේ ඔබට අලුත් තිරක් යට අලුත් දැක්මකින් නැවත අපි හමු යමු. ව්‍යාපාරික ලෝකයේ වෙළඳපළේ නිවැරදි දිශානතියකට ඔබේ කාර්ය මණ්ඩලය ගෙන යන්නට. මම මානව හැකියාව සංවර්ධන උපදේශක මංජුශ්‍රී පාලිත.